ඉලේ තියාගෙන ඉන්නේ නේ. ආ දෙමිලේ තියාගෙන ඉන්නේ. දෙනකන් ඉන්නේ. දෙනකන් ඉන්නේ. එහෙනම් ඉතින් නටපු කට්ටියන්ට එන්නයි තියෙන්නේ දෙනකන් ඉන්නේ වරගෙන යන්න. එහෙනම්. එහෙම නෙමෙයි කරලා. ඔව්. දැන් මේ අපේ මේ නුවර කලාවේ පැත්තට ළඟම වුණ හින්දා ළඟම නෙමෙයි ඒකේ තමයි ඉන්නේ. ඒකද ඉන්නේ. එහෙනම් ඉතින් මේ මට හිතුණා අපේ මේ නුවර කලාවේ අපි ගුරුතුමෙක් හිටියා. ඔව්. අපේ මේ අපේ නඩුංගිරියත්ත කියලා කියන්නේ මහ කනදරාව. නැත්තම්. ඉතින් මට හිතුණා එතුමා කියලා දුන්නේ ඒක මේ ළඟදී අත්තරම මේ අපේ මරණයටපත් වුණා. ඉතින් එතුමාත් සිහි කරලා නේද? ගුරුවරු දී. ඔව් ඒ දීප දේවල් වලට අතන නිවන් ලබන්නම කියලා සාර්ථක කළා. එතුමා කිය පොඩි අඩව්වක් තියෙනවා මේ මට හිතෙනවා මේ ළමයින්ට ඉගෙන ගන්නත් එක්ක එකක් කියන්න ඕනේ කියලා. ඒක කවියෙන් වගේ චුට්ටක් කියන්න හිතනවා මට. තක්කඩ දරකිට තක්කෙතොංග අඩි තොඩි මඩිගෙන දෙන්ත කිරලා කුටෙන් තක්කඩ දරකිට තක්කෙතොංග අඩි තොඩි මඩිගෙන විද්‍ය විනායක ගුණ කිට අරුවක් විද්‍ය විනායක ගුණ කිටලා කුටෙන් එතකොට තත්ත ත්‍රිගුණාගු යන තෝදිගු තත් කුන්තරිකිට ජෙගා රුජෙගා ඔංගුරුමාඩව මේකයි. ඔව් ඕක නටන්න නම් ලේසි. හරි ලේසි නේද? කවියක් නේ කිව්වේ. එහෙනම් කවියනේ කිව්වේ. ඔව් ලේසියටම නටලා දෙයි. ඔව් හොඳ අපේ සියලුම කලාසිරි මේක ඇවිල්ලා වැඩේ කරගුණේ නේ මේ තුන් දෙනා අනික හරියන්නේ නැහැ. ඔව් අන්තිම රිතුරේ ජීව මේ බේරිච්ච දෙන්න තුන් දෙනා නේද? එහෙනම් ඕක තමයි වටපිට බලන්න එපා කියන මොනවා හරි කියනකොට. එහෙනම් ඕන් අදාපාර කිරා. තේ තක්කඩ දරකිට තක්කෙතොංග අඩි තොඩි මඩිගෙන විද්‍ය විනායක ගුණ කිට අරුවක් ගණපති ජේජ වික්කිට විකර කුටෙන් එතකොට තත්ත ත්‍රිගුණාගු යන තෝදිගු තත් කුන්තරිකිට ජෙගා රුජෙගා සන්තෝෂ කෙරුවානේ. එහෙනම් ඔව් අද ටිකක් පොළොව ටිකක් අමාරු හින්දා අපේ ගුරුතුමාලා වැඩි කරණම් පිනුම් ගැහුවේ නැහැ. මොකද ගොඩක් සෙනගෙන්නේ හෙට නැටුම් බලන්න. අතපය පරිස්සම් කරගත්තේ නැත්නම් හෙට පොරවක් උනට අත තමයි වෙන්නේ. ඒ හින්දා එහෙම කියලා බෑ. ඔව් මොකද මේ බලන් ඉන්න මිනිස්සු ටික අපරාධනේ ගෙදරට එලා බුදිය ගන්නත් නැතුව අතුරු කරන්නත් දෙවයි. සන්තෝෂ කරන්න ඕනේ. ඒ හින්දා පුවක් මල් ටික මේ පැත්තෙන් තියලා දෙයියන්ට නටපුවා ඇති.
ඔව් ලස්සන පිනුම් ටිකක් බැරිව අමාරු පැත්තක තියලා අපේ ගුරුතුමීගේ ගමනේ ඒ දෙන්න සතුට වෙන්නත් එක ටිකක් නටලා අපේ නර්තන ශිල්පීන්ටම කියනවා මේ ඊගාවට අඩවුවක් කියලා නේ. දැන් බෙර ගුරුතුමාලාගෙන් මේ නඩවුව ආවේ. නටන කට්ටිය ඇතිනේ. ඒ අඩවුව ආවේ නැහැ. ආවේ නැහැ. ඒගොල්ලන්ටම කියාගෙන මගේ කටහඬට වැඩි හරි ලස්සන කටහඬක් ටිකක් තියෙනවා. ඔයාලම කවියකුත් කියලා මම දුට්ටන් නිමාඩුවක් ගන්න විනාඩි 10ක් දෙන්න. නේද? සභාව සන්තෝෂ කරලා දෙන්නකො නේද අපිට ඉතුරු ටික කරගෙන යන්න එහෙනම්. ආයෙත් කියලා.
ඉහළින් නෑ පහළින්වත් නේ. නේද? දැන් ඔය කියවල ඉහළින් මැක්ක ඉදන්නේ කියලා. ඔව්. ඉතින් අපේ නටපු ශිල්පීන්ට එක නේද? ඔක්කොම කතා වෙලා ඒ කාඩාවක් නටන්න ළමයින්ට බලන්නත් ඒක. එහෙනම් දැන් ළමයින්ට අඩව් කියන්නේ බෙර ගහන ගුරුතුමෝ කට්ටිය විතරයි කියන්නේ. ගහන එකක් කියලා. එහෙනම් නෑ නේද? ළමයින්ට බලන්න වැඩේ කරපුවෙන් පස්සේ. අපි නුවන්ට ගිහම වඩවන්න කියලා නටන්න ඔව් කියලා. නේද? ඒකත් හොඳයි. එතුමා ඔව් කවියක් හරි මේ කිව්වෙත් නැති එකෙන් නටන්නත් වැඩි. හැංගිලා ඉන්නවා වේ. ඔව්. කල්තිය ආපු කට්ටියන්ට කල්තිය ඉවර කරන්න කියනවා එහෙනම්. ඔව් එහෙනම් හොඳයි. ඔව්. එයාත් දැන් කල එලි දෙකක් කෙරුවානේ. දෙන්නේ අපි එනවා. ඔව් ඈ. හා. මිලාව යනවා. Taka jingkata bunda jing, taka jingkata bunda dong, taka jingkata bunda lang, taka jingkata bunda tan, jit chon lang tak. බලන්න දෙයක් තියෙන්නත් එපා ඒකින්ද හතර පැත්තට කරනම් හතරක් ගහලා ඉවර කරන්න ඕනේ. කොහොම හරි කමන්නේ අන්තිමට පිනුම දිහා ඉවර කරන්න. එහෙනම් ඔව්. වැඩේ උන් අමාරුම කරන්නේ. ඔව් නැත්තයි නේද කොහොම මෙච්චර දුර ඉඳන් ඇදිලා ඕක නටන්නේ. එහෙනම් ඔව්. අඩව්වේ හතර වට්ටමන්නේ කිව්වේ. ඔව්. හතර වට්ටමේ මූල අක්ෂර හතර පිනුම් හතරක් ගහලා අන්තිමටත් පිනුමක් ගහලා ඉවර කරුවා යන්න වැඩක් නැහැ. හොඳයිද? එහෙනම් හොඳයි.
එහෙනම් ඉතින් හරියට වැඩේ කරා හැබැයි. ඔව් හරියටම කරගත්තා. එහෙනම් ඉතින් නේද? තෑගි භෝගත් හම්බෙන්නේ නැතිනේ. ඇතේ බරට. ඇත්තේ බරට. ඈ? කලින් හම්බෙලා තියෙනවා. එහෙනම් ඉතින් ආයෙ කියන්නේ ඈ? ආයෙත් නැද්ද නෑනේ. ඔව් එහෙනම් ඉතින් ඉවර කරන්නයි තියෙන්නේ.